අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ලංකාව ඇතුලේ ලොකු දේශපාලන කතාබහක් නිර්මාණය කරලා තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි දශකයකට විතර කලින් සිද්ධ වුණු ජාත්‍යන්තර මූල්‍ය වංචාවක් සහ අපේ රටේ හිටපු අතිශය බලවත් ජනාධිපතිවරයෙක් අතර තියෙනවා කියන සම්බන්ධය. ඉතින් මේ සංකීර්ණ කතාව ඇත්තටම මොකක්ද කියලා අපි සරලව තේරුම් ගමු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාව දූෂණ මර්ධන බලධාරීන් විසින් හදිස්සියම කැඳවුවයි කියලා තීරුම් ගන්න නම් අපි මූලික ප්‍රශ්න කීපයක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේ කියන එයාබස් වංචාව කියන්නේ ඇත්තටම මොකක්ද? මේකට එල්ලවලා තියෙන චෝදනා මොනවද? ඒ වගේම රටේ දේශපාලන අනාගතයට මේකෙන් ලැබෙන පණිවිඩය මොකක්ද? අපි ඒ ගැන ගැඹුරින් හොයලා බලමු. ඉතින් මේ ගමනේදී අපි ප්‍රධාන කරුණු පහක් ගැන කතා කරනවා. පළවෙනි එක දේශපාලන කුණාටුවක ආරම්භය, දෙවනුව එයාබස් ගනුදෙනුව පැහැදිලි කිරීම, තුන්වෙනි කරුණ මුදල් ගමන්ගත් මාර්ගය සෙවීම, හතරවෙනුව බෙදී ගිය ජාතියක් සහ අවසාන වශයෙන් මේකේ අවසාන පරීක්ෂණය. අපි යමු අපේ පළවෙනි මාතෘකාවට. දේශපාලන කුණාටුවක ආරම්භය, ඒ කියන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමින් හිටපු ජනාධිපතිවරයෙකුට කැඳවීමක් ලැබීම. CIAOC එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියන්නේ මේ විමර්ශනයේ ප්‍රධානම භූමිකාව. මෑතකදී පළ වුණු මාධ්‍ය වාර්තාවලට අනුව මේ කියන කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාව ප්‍රශ්න කිරීම සඳහා නිල වශයෙන් කැඳවලා තිනවා. මේකට හේතුව විදිහට කියවෙන්නේ මීට වසර කිහිපයකට කලින් සිදුවුණු ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුකට ආදාළ විමර්ශන ප්‍රකාශවල එතුමාගේ නම සඳහන් වෙලා තියෙනවා කියන චෝදනාවයි. හැබැයි මෙතනදී අපි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මොහොතේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මූලික විමර්ශන ක්‍රියාවලියක් විතරයි. තාම කිසිම කෙනෙක්ව වරදකරු කරදා නැහැ. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේ විමර්ශන නිලධාරීන්ට පූර්ණ සහයෝගය දෙන්නත් ඒ අය ඉදිරියේ පෙනී සිටින්නත් එතුමා සූදානම් කියලා. ඇත්තටම මේක මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ලොකු සම්දිස්ථානයක්. දැන් අපි බලමු අපේ දෙවෙනි මාතෘකාව. එයාබස් ගනුදෙනුව පැහැදිලි කිරීම, ඒ කියන්නේ ගුවන් යාන මිලදී ගැනීමේ අතීතයට හැරී බැලීමක්. මේ මතභේදයට තුඩු දීලා තියෙන කතාවේ මුල තියෙන්නේ 2012 සහ 2013 කියන වසරවලදී. මේ කාලෙදි තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එයාපස් ගුවන් යාන මිලදී ගැනීමේ ගනුදෙනු සිදු කරන්නේ. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මේ අදාළ කාලවකවානු ඇතුලේ ලංකාවේ විධායක ජනාධිපතිවරයා විදිහට කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා වීමයි. ඒ නිසාම තමයි මේ කියන වසර දෙක ගැන මෙච්චර ලොකු අවධානයක් යොමු වෙලා තියෙන්නේ. මේ කාල රේඛාව දිහා බැලුවාම අපිට මේ සිදුවීම් මාලාව ගලාගෙන ගිය විදිහ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මුලින්ම 2012-2013 කාලයේදී මේ ගනුදෙනු සිද්ධ වෙනවා. ඊට පස්සේ ගෝලීයව සිදු කළ පරීක්ෂණ හරහා එයාබස් ආයතනයේ ජාත්‍යන්තර අල්ලස් දීමේ ජාලයක් ගැන ලොකුවට තොරතුරු එළියට එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ ආයතනයට ලොව පුරා දෙවන්ත දඩමුදල් ගෙවන්න පවා සිද්ධ වුණා. අන්න ජාත්‍යන්තර මට්ටමේ හෙළිදරව්වත් එක්ක තමයි අද වෙනකොට අපේ රටේ බලධාරීනුත් මේ වංචාවේ දේශීය පැතිකඩ ගැන නැවත වතාවක් මේ විදිහට පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. අපේ තුන්වෙනි කොටස මුදල් ගමන්ගත් මාර්ගයේ සෙවීම. ඒ කියන්නේ මේ කියන රහසිගත ගිණුම් සහ ඩොලර් මිලියන ගණනක කතාව. මේ කියන මුදල් ගනුදෙනු වුණා කියන විදිය අපිට ප්‍රධාන පියවර තුනකින් පැහැදිලි කරගන්න පුළුවන්. මේ අදාළ ගුවන් යාන මිලදී ගැනීමේ ගනුදෙනුව අතරතුරේදී විශාල අල්ලස් මුදලක් ගෙවලා තියෙනවා කියලා තමයි මේ චෝදනා එල්ල වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයා සහ එයාගේ බිරිඳ විසින් රහසිගත බැංකු ගිණුම් හරහා ඩොලර් මිලියන ගණනක මුදලක් ලබාගෙන තියෙනවා කියලා මේ විමර්ශනවලදී සෘජුවම චෝදනා නැගෙනවා. දැන් අපි යමු හතරවෙනි කරුණට. බෙදී ගිය ජාතියක්. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන බෙදීම ගැනයි මේ කියන්නේ. මේ සිදුවීමත් එක්කම සමාජයේ ලොකු මතගැටුමක් ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් කියන්නේ මේ වෙලාවේ රටේ තියෙන දේශපාලන උණුස්මත් එක්ක මේක හුදෙක්ම දේශපාලනිකව ඉලක්ක කරලා කරන පරිගැනීමක් කියලයි. හැබැයි අනිත් පැත්තෙන් විවේචකයන් දැඩිව කියා සිටින්නේ චෝදනාව එල්ල වෙන්නේ කාටද කියන එක අදාළ නෑ. මේ වගේ බරපතල දූෂණ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕන කියලයි. ඉතින් මේ මතවාද දෙකම අපේ රටේ වර්තමාන තත්ත්වය තීරුම් ගන්න ලොකු උදව්වක් සෙලවා. මේ කියන බෙදීම සමාජ මාධ්‍ය පුරාමත් වේගයෙන් පැතිරෙනවා අපිට දකින්න පුළුවන්. සමහරු දැඩි ක්‍රියාමාර්ග සහ විනිවිදභාවය ඉල්ලන ගමන් තවත් සමහරු මේ විමර්ශනයට තෝරාගත්තු කාලය ගැන ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි මේකට තියෙන ජාත්‍යන්තර සම්බන්ධය නිසාම ලෝකයේ වෙනත් රටවල නිරීක්ෂකයින් පවා මේක දිහා දැන් ගොඩක් අවධානයෙන් බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේක තවත් එක් දේශීය ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. අපේ අවසාන මාතෘකාව
අවසාන පරීක්ෂණය. එහෙමත් නැත්නම් ආර්ථික අර්බුදයේ සෙවණැල්ල. අපේ රට මෑතකදී මුහුණ දීපු දැවැන්ත ආර්ථික අර්බුදේ කම්පනය තාමත් මිනිසුන්ගේ හිතවල තියෙනවා. ඒ කාලේදී රජයේ වියදම් දූෂණය සහ දේශපාලන වගවීමක් නැතිකම ගැන මහජනතාව ඇතුලේ ලොකු කෝපයක් ඇති වුණා. අන්න ඒ පසුබිමත් එක්ක තමයි අද මේ සිදුවෙන පරීක්ෂණය දිහා හැමෝම මේ තරම් උනන්දුවකින් වගේම ලොකු බලාපොරොත්තුවකින් බලාගෙන ඉන්නේ. ඉතින් මේ හැමදේම අවසානයේදී අපිට ඉතිරියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතුලේ ඉන්න මේ වගේ දැවැන්ත චරිත ඇතරන නීතිය ඉදිරිය වගවීමට ලක් කරන්න පුළුවන්ද? ඉදිරි සති කිහිපෙදී විමර්ශන කටයුතු ඉදිරියට යද්දී මේ ප්‍රශ්නෙට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. ඉකින් මේ සංකීර්ණ සිදුවීම් මාලාව ගැන පැහැදිලි අවබෝධයක් මේ විග්‍රහයෙන් ලැබෙන්න ඇති ජය අපි හිතනවා.